சரி, அனைவருக்கும் வணக்கம். හැමෝටම ආයුබෝවන්. අපි ආරම්භ කරමු. අද අපිට තියෙන පොඩි වචන ටිකක් ලියා ගන්න. පාරම්ගෝ බලන්න. මේකේ තියෙන මුලින්ම வேண்டும் නේද? வேண்டும் මේක வேண்டாம் ඊළඟට තියෙන வேண்டுமா வேண்டாமா කියලා. ඔන්න දැන් අපි ඉගෙන ගමු චුට්ටක් අද මේ කොටස. මේක பேச்சு தமிழ். මේක பேச்சு தமிழ். எழுத்து தமிழ் කියලා එකක් තියෙනවා. பேச்சு தமிழ் කියන්නේ කතන sorry මේක எழுத்து தமிழ். எழுத்து தமிழ். லேಖನ ಭಾಷಾව எழுத்து தமிழ். මේක பேச்சு தமிழ். எழுத்து தமிழ் කියන්නේ ಲೇಖನ ಭಾಷාව. ඊළඟට எழுத்து தமிழ் කියලා කියන්නේ කතන sorry எழுத்து தமிழ் ಲೇಖನ ಭಾಷාව, பேச்சு தமிழ் කතන ಭಾಷාව. එතකොට මේ දෙකේ බලන්න මේ வேண்டும் කියන එක මේ පැත්තට வேணும் ඊළඟට வேணாம் வேணுமா வேணாமா මේ වගේ තියෙනවා වචන. බලන්න வேண்டும் வேண்டாம் வேண்டுமா வேண்டாமா ඒකම කතන භාෂාවට යනකොට வேணும் வேணாம் வேணுமா வேண்டாமா කියලා වෙනවා. සරිය. අපි මේ ටික ලියා ගමුකෝ. ඉස්සෙල්ලා සිංහල තේරුම ලියන්න යටින් යටින් ඉඳ තියාගන්න මේ ටිකේ. මේ ටික ඉස්සෙල්ලා ලියා ගන්න. මේ වචන ටික ලියා ගන්න ඕකේ. எழுத்து தமிழ் කියන්නේ ಲೇಖන දෙමළ. பேச்சு தமிழ் කියලා කියන්නේ කතන දෙමළ. ಲೇಖන භාෂාවයි කතන භාෂාවයි. තමයි ಲೇಖන ව්‍යවහාරය කතන ව්‍යවහාරය. பேச்சு எழுத்து வழக்கு பேச்சு வழக்கு එහෙම කියනවා. எழுத்து மொழி பேச்சு மொழி කියලා එහෙමත් කියනවා. எழுத்து தமிழ் பேச்சு தமிழ் කියලා මෙහෙම ගන්නත් පුළුවන්. ඔය කොහොම කිව්වත් කතනයයි ಲೇಖනයයි. මුලින් තියෙන ಲೇಖනය
දෙවෙනිට දාලා තියෙන්නේ කතන. මේ ටික ලියා ගමු. තේරුම් ලියාගන්න තියාගන්න ලියාගන්න. ආයත් කවුරුහරි සම්බන්ධ වුණාලු තෙන් අපි කතා කර හිටියේ මේ වචන ටික ලේඛන ව්‍යවහාරයයි කතන ව්‍යවහාරයයි කියන ව්‍යවහාර දෙකෙන්ම මේ වචන ටිකක් ලියා ගන්න කියලා කිව්ව ඉස්සෙල්ලා අපි මේ ටික ලියා ගමු ඊට පස්සේ අපි කතා කරමු. ලියන අතරේ Google form එකත් පුරවන්න attendance වලට chat box එකේ දාලා තියෙනවා. எழுதி முடிஞ்சுதா? எழுதி முடிஞ்சுதா? ලියලා ඉවරද? எழுதி முடிஞ்சுதா? තාම නැත්තම් විතරක් කියන්න இன்னும் இல்ல නේද? இன்னும் இல்ல කියන්නේ තාම නැහැ. இன்னும் இல்லை නැත්තම් இன்னும் இல்ல තාම නැහැ. හරි මේ වань வேண்டும் කියන්නේ ඕන කියන එක. வேண்டும் ඕන. வேண்டாம் කියන්නේ එපා. வேண்டாம் එපා. வேண்டுமா කියන්නේ ඕනද. வேண்டுமா ඕනද. வேண்டுமா ඕනද. வேண்டாமா කියන්නේ එපාද. வேண்டாமா එපාද. பேச்சு தமிழ் නැත්නම් பேச்சு மொழி නැත්නම් பேச்சு வழக்கு ஒரு கோஷன் கூட තමයි வேண்டும் කියන්නේ ඕන කියන එකම තමයි வேண்டாம் කියන්නේ එපා කියන එක வேணுமா ඕනද வேணாமா එපාද දැන් මතකද අර සිංදුවක් තියෙනවා වාඩා මකුල නේද අයම සිංදුවක් අහලා තියෙනවද ඒකේ තියෙනවා இந்த நட போதுமா நේද இந்த நட போதுமா இன்னும் கொஞ்சம் வேணுமா இந்த ஆட்டம் போதுமா இன்னும் கொஞ்சம் வேணுமா 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 ඕනද வேணுமா කියන්නේ ඕනද කියන්නේ එතකොට இந்த நட போதுமா මේ අවිද්ද ඇත්ත මේ එහෙම රසයක් දුක ඇත්ත இன்னும் கொஞ்சம் வேணுமா තාජුක්ටක් ඕනද இந்த ஆட்டம் போதுமா මේ නැටිල්ල ඇත්ත இன்னும் கொஞ்சம் வேணுமா තාජුක්ටක් ඕනද නටන්න කාලේ නේද ඒ වගේ දැන් මේ வேணுமா ඕනද வேணுமா එහෙනම් வேண்டும் ඕන வேணுமா sorry வேணாம் එපා
වේනුමා ඕනද වේනාමා එපාද වේනාමා කියන්නේ එපාද මේකම තමයි හැබැයි දැන් සිංහල භාෂාවේ හැම වෙනසක් නෑනේ ඒ කියන්නේ මේ කොටසට වෙනසක් ආවේ නෑ නේ සිංහලෙන් ඕන කියනකොට ඒක දෙකටම පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ කතන දෙකටම පාවිච්චි කරන්න පුළුවන් නේද එපා කියනකොට නේද දෙකටම පාවිච්චි කරන්න පුළුවන් නමුත් දෙමළ භාෂාවේදී මේ ලේඛන ස්වරූපය මේ කතන ස්වරූපය මතක තියාගන්න right එතකොට දැන් අපි යමු ඉස්සල්ලාම දැන් මේ කෙනෙකුට ලේඛනයෙන් ලියන්න ඕන නම් මේ විදිහට ලියන්න පුළුවන් අපි පොඩ්ඩක් කතනයට බර කරලා යමු මෙන්න මේ වචන ටිකක් එක පොඩි වාක්‍ය ටිකක් මේ පොඩි වචන ටිකක් ලියාගෙන වාක්‍ය ටිකක් පොඩ්ඩක් හදලා ඊට පස්සේ අපි සුවිශේෂී වැඩකට යමු කියනවා අපිට ඒකට යමු right අපි මෙහෙම කියමු right මේ බලන්නකෝ வடை தோசை பேனா வாழைப்பழம் கரட் சாரல் பிரியாணி சோளம் ஐஸ் பழம் புத்தகம் මෙන්න මේ වචන ටික අපි ඉස්සෙල්ලා ලියාගමුකෝ බලලා ලියාගන්නකො ඉස්සෙල්ලාම
Sir. Sir. சரியா முடிஞ்சுதா? Sir. சொல்லுங்க. Sir සාරන් කියන්නේ? சரம சரம சரமට කියන්නේ. சரியா? இத பாருங்க முதலாவது வடை. වඩයි කියලා ලිව්වට අපි කතා කරනකොට කතා කරන්නේ වඩ නේද? මේ අගේන අයි ශබ්ද මම කිව්වා මේක කලින්. අගේන ඌ ශබ්ද අයි ශබ්ද පැහැදිලිව අපි උච්චාරණය කරන්නේ නේද? වඩයි කියලා මෙතන ලිව්වට කතා කරද්දී අපි වඩ කියලා තමයි කියන්නේ. වඩ. වඩ කියන්නේ මොනවද? වඩ වඩයි කියන්නේ වඩේනේ. වඩේ. වඩේ වලට වඩ කියන්නේ. அடுத்தது தோசை. தோசைன்னா தோசைண்டா என்ன? தோசைக்கு என்ன? அது தோசை தானே. தோசை தான். தோசை தானே. වඩේ தோசை தோசை. පේනා පේනයි කියලා ලේඛන භාෂාව කතා කරද්දී පේනා පේනයි කියලා සමාන ලේඛන ලියන්නේ කතා කරද්දී පේනා வாழைப்பழம் පේනා කියන පෑන සිංහල තේරුම් ලියා ගන්න ඉස්සරේ දන්න තියනවා ලියා ගන්න ඒව දන්නවනම් ඕනේ வாழைப்பழம் මේ வாழைப்பழம் තමයි කතා කරද්දී මේ අයි ශබ්ද ඇඳගෙන අගට එන්නේ ඕනේ வாழைப்பழம் කියන්නේ කෙසෙල් අංජාවද என்ன අංජාවද පස්සනීක මොකක්ද පස්සනීක කැරට් මයි කැරට් හයවෙනි එක සාරන් කියන්නේ සරම ஏழாவது பிரியாணி සමහර අය බුරියානි කියන සිංහලෙන් කවන්නේ பிரியாணி right பிரியாணி කාලා තියනවද රුපියල් 30ට කවුරු හරි රුපියල් 30ට බිරියානි කාලා තියනවද මේ අතීත කාලේ ගැන නෙමෙයි මම කියන්නේ මේ දැන් මේ වෙනකොට වර්තමානයේ බිරියානි රුපියල් 30ට කන්න ඕන යන්න ඕන ඉන්දියාවේ බිරියානි රුපියල් 30ට තියෙනවා 30 ඉඳලා එතනින් එහාට තියෙනවා right 30යි කියන්නේ ලංකාවේ මුදලින් ඒක අපි නිකන් එක්ස්චේන්ජ් ගාස්තුත් එක්ක අපි හතරෙන් වැඩි කරමු නිකන් නේද එතකොට 120ක් වගේ වෙන්නේ බිරියානි එතනින් උඩට තියෙනවා කොටක් බිරියානි සෝලම් කියන්නේ ඉරිඟු වලට සෝලම් ඉරිඟු සෝලම් අයිස් පළම් කියන්නේ සාමාන්‍යයෙන් ඉදුණු ගෙඩි වලට. ඒතර අයිස් ඉදිච්ච ගෙඩි නෙමෙයි කියන්නේ අයිස් පළම් දැන් අපි දන්නවනේ අයිස් පළම් කියන්නේ. ඒකම තමයි. අයිස් පළම්. උත්තහම් කියන පොත. right. දැන් කියන්න බලන්න. හරි. මම දැන් නම් බලන්න නිසා මූණ පේන්නේ නැති වෙන කමන්නේ. හරි. මට කියන්නකෝ අපි දැන් ඔන්න වාක්‍යයක් හදන්න යන්නේ.
ඒක හතරෙන් ඉස්සරහට අපි දැන් මට කියලා කියන්නේ කොහොමද දෙන්නේ? එනක් මට වඩේ ඕන. වඩේ வேணும். எனக்கு வடை வேணும். எனக்கு வடை வேணும் කියලා කියන්නේ මට වඩේ ඕන. எனக்கு වඩ வேணும். මට වඩේ ඕන. ඒ වාක්‍යයක් ලියා ගන්නද ඉස්සලා? எனக்கு வடை வேணும். உங்களுக்கு வடை வேணுமா? உங்களுக்கு வடை வேணுமா? ඔයාට වඩේ ඕනද? எனக்கு வடை வேணும். මට වඩේ ඕන. உங்களுக்கு வடை வேணுமா? ඔයාට වඩේ ඕනද? சரியா? මේ වාක්‍ය දෙකත් අපි ලියාගමු. ඊට පස්සේ යන්කෝ අපි சரியா முடிஞ்சுதா? எழுதி முடிஞ்சுதா? எழுதி முடிஞ்சுதா? දැන් කතා කරන්න ඕන කට්ටිය සද්ද නැතුව ඉන්න එපා. பேச்சு மொழி කියලා කියන්නේ අපි දැන් பேச்சு தமிழ் ඉගෙන ගන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම කතා බහ කරනවා. right ඔන්න බලන්න. எனக்கு வடை வேணும். எனக்கு வடை வேணும் කියන්නේ මට වඩේ ඕන. உங்களுக்கு வடை வேணுமா? ඔයාට වඩේ ඕනද? මට දැන් කියන්න මට වඩේ එපා කියලා කොහොමද කියන්නේ? මට වඩේ ඕන කියන්නේ எனக்கு වඩை வேணும். මට වඩේ එපා කියන්නේ කොහොමද? ඔතෙන් බලලා කියන්න කමන්නේ දන්න. මට වඩේ එපා. ඔව්. எனக்கு வடை வேணாம். நல்ல. எனக்கு வடை வேணாம். நல்ல. ரொம்ப நல்ல. உங்களுக்கு வடை வேணுமா? දැන් உங்களுக்கு වඩ வேணுமா කියන්නේ වාට වඩේ ඕනද? ඔයාට වඩේ එපාද කියලා අහන්නේ කොහොමද? ඔයාට වඩේ එපාද? உங்களுக்கு வடை வேண்டாமா? අන්න உங்களுக்கு வடை வேணாமா? உங்களுக்கு வடை வேணாமா? சரியா? உங்களுக்கு வடை வேணாமா? වාට වඩේ එපාද? නේද? දැන් ඉස්සලා යා ඕඩර් කරනවා වඩේ ඕඩර් කරනවා. ඊට පස්සේ යා වෙන මොනවා හරි දැකලා කියනවා මට අරක ඕනේ කියලා යා චේන්ජ් කරනවා. අදහස යාගේ මයින්ඩ් එක වෙනස් කර ගන්නවා. ඊට පස්සේ යා කියනවා මට අරක දෙන්න කියලා මොනවා හරි කිව්වම මුදලාලි අහනවා உங்களுக்கு வடை வேணாமா? වාට වඩේ එපාද? එතකොට යා කියන්නේ වඩ வேணாம் නේද? මට වඩේ එපා. எனக்கு வடை வேணாம். නැත්නම් වඩ வேணாம் වඩේ එපා. අන්න ඒ වගේ කියනවා. சரியா? இப்ப பாருங்க දැන් බලන්න. මට තෝසේ ඕන. කොහොමද කියන්නේ නේද? මට තෝසේ ඕන. எனக்கு தோசை வேணும். எனக்கு தோசை வேணும். நல்ல. මට தோசை ඕන. මට தோசை එපා. எப்படி சொல்றது? எப்படி எனக்கு சொல்றது? தோசை வேணாம். எனக்கு தோசை வேணாம். நல்ல. எனக்கு தோசை வேணாம். ඔයාට தோசை ඕනද? உங்களுக்கு தோசை வேணுமா? உங்களுக்கு தோசை வேணுமா? நல்ல. உங்களுக்கு தோசை வேணுமா? ඔයාට தோசை එපාද? ඔයාට தோசை එපාද? අනිත් කතිය කියන්න. உங்களுக்கு தோசை வேணாமா? உங்களுக்கு தோசை வேணாமா? நல்ல. உங்களுக்கு தோசை வேணாமா? ඔයාට தோசை එපාද? හරි. මට චුට්ටක් කියන්න මේ පාඩම සංකීර්ණ වැඩිද? මේ තේරුම් ගන්න අමාරු වගේද? වේගي වැඩිද? තේරුම් ගන්න අමාරුද?
අනිත් අය කියන්නේ නෑ මම කියන්නේ අනිත් කතා නොකරන අය චුට්ටක් කියන්න. වේගෙ වැඩි නිසාද සද්ද නැතුව ඉන්නේ? නැත්තම් තාම තේරෙන්නේ නැහැ වගේද මේක හදාගන්න? කොහොමද? නැත්තම් අකුරු ටික මතක නැද්ද? නේද? අකුරු ටික ගලප ගන්න තාම මතක නැද්ද? වේගෙ වැඩිද ඇත්තටම? මට නම් තේරෙනවා සර්. ඔව් තේරෙනවා. මටත් තේරෙනවා සර්. තේරෙනවා නේ? හා තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? ඒ කියන්නේ වේගෙ වැඩි වගේද මේක ඇබ්සොබ් කරන්න අමාරුයි වගේද? ඔව් ලැජ්ජ වෙලා බෑ නේද? මයික් එක ඔන් කරලා කතා කරන්න. පරිසරයේ ඉන්න පරිසරයේ මොකක් හරි ගැටලුවක් නම් කමන්නේ. ඒ හැර අනිත් අය කතා බහ කරන්න. දැන් ඔයාලා කතා කරොත් තමයි මේ අපි දන්නේ කොහොමද මේක තේරුණාද නැද්ද? එහෙම නැත්නම් තව සරල කරන්න ඕනද මේක යනවා වේගෙ වැඩිද? නේද? එහෙම නැත්නම් තව ටිකක් වේගෙන් යන්න පුළුවන්ද මේ ඇත්ත එක්ක? කොහොමද කියලා. අඩුම ගානේ chat එකේවත් දාන්නකො ලැජ්ජයි නම් කතා කරන්න නේද? right. කතා කරන්න නැති අය chat එකේ හරි දාන්නකො. කොහොමද කියලා තත්ත්වය මොකද්ද කියන එක? මොකද දැන් ඇත්තටම ඉස්සරහට ඉදිරියට මේ වගේ දෙමළ වාක්‍ය තමයි මේ වගේ දෙමළ වාක්‍ය තමයි අපි ඉස්සරහට හදන්නේ ගොඩක්. ඒ වගේ වාක්‍ය වලට යනවා. තාම මේ අකුරු ටික එහෙම තාම දැන් ගැටලුවක් නැහැ. Tamanට අකුරු ටික බැරනම් කමන්නේ ලැජ්ජ වෙන්න ඕනේ නැහැ කියන්නේ. එතකොට අපිට ඒකට අදාළ අභ්‍යාස ටිකක් එහෙම කරලා එහෙම ගන්න පුළුවන්. නේද? තාම මේ වාක්‍ය සැර වැඩි නම් කියන්න. නෑ එහෙම කවුරුත් කියන්නේ. හරි මම මේ වෙන වෙනම අහන්නම්කෝ. චින්තා මිස්ටර් මොකද? තේරෙනවා සර්. තේරෙනවා. හරි. ජනිත් නේ sorry ජනිත් මහත්මයාද? ජනිත් ඔව් තේරෙනවා සමහර අකුරු නම් තාම පොඩ්ඩක් අර හුරුමදි ඒ වුණාට මේ දැනට කරන ওই වේගින් යනකොට තේරෙනවා ඒ ගන්නට තේරෙනවා නේ හරියට ඕකේ ආන්න රයිට් අන්න හරි රයිට් නන්න ඊළඟට කසුනි තේරෙනවා සර්. තේරෙනවා නේ නිමාෂා ජයසුන්දර සද්දයක් නැහැ ෆෝන් එක දාලා කොහේ හරි ගිහිල්ලාද කමන්නේ පද්මා මිස්ටර් ගැටලුවක් නැහැ කියලා මම දන්නවා පද්මා හේර හරි ඊළඟට ඔව් හරි සර්. ඔව් ඊළඟට සත්මි තේරෙනවා සර්. තේරෙනවා නේ හරි සෙනාලි සෙනලි තේරෙනවා සර්. තේරෙනවා නේ හරි ඊළඟට ඉෂිනි තේරෙනවා සර්. තේරෙන්නේ ඒක හරි එලන් ගියා හරි දැන් නේද අකුරු ටික තාම බැරි නෑ අකුරු ටික දැන් අතරම ගැටලුව තියෙන මේ වාක්‍ය ලියනකොට අකුරු ටික තාම අමාරුයි වගේ නම් කමක් නෑ මේ එකේ ඉල්ලලා ඉන්න ඕම ටික කාලයක් කොහම ඉල්ලලා යන් ඒ යන අතරේ අකුරු ටික පොඩ්ඩක් දැන් Tamanට බැරි අකුරු මොනවා හරි වෙනවනේ ආන් ඒ ටික චුට්ටක් වැඩිපුර ප්‍රයෝරිටි දීලා චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරන්න දැන් අපි හිතමුකෝ දැන් මෙතනදී මේ පාපී එහෙම සමහරට ඇත්තටම එකපාර පාඩම් හිතින්නේ නෑ අනිත් පිටලම් වගේ නෙවෙයි පාපිල් ටික වෙනම සෙට් එකක් නේද වෙනම රටාවලට මේ දෙන්නේ එතකොට ඒව එකපාරට ඔළුවට යන ගැතිය අඩුයි ඒක නිසා සාමාන්‍ය මුල් මුවතාවට ඉගෙන ගන්නකොට ඒක සාමාන්‍යයි එහෙම කෙනෙකුට ඒ වගේ ගැටලු තියෙනවා නම් ඒ අකුරු ටික වැඩිපුර ටිකක් පාඩම් කරන්න අකුරු ලියන්න ප්‍රැක්ටිස් කරන්න පොතක් කරන් ඔහේ ලියන්න නේද අකුරු ලියලා ලියන්න පිටපත් ලියන්න අන්න එහෙම කරලා මේ ටික හදාගන්න මොකද දැන් ඉස්සරහට යන පාඩම් ටික ටිකක් වේගෙන් යනවා දැන් මුල් කාලේ මම කියන්නත් ඇති මාසයක් වගේ තමයි සාමාන්‍යයෙන් අපි අකුරු වලට ප්‍රයොරිටි දෙන්නේ එතනින් එහාට අපි ටිකක් වේගෙන් යනවා මොකද අපිට කාලයක් දීලා තියෙනවා ඒ කාලෙට අපි මේ පාඨමාලාව අවසන් කරන්නත් ඕන
එතකොට මේ පාඨමාලාවේ ඔබ දැක්කද දන්නේ සිලබස් එකේ සිලබස් එකේ තියෙන සියල්ල ආවරණය කරන්න අපිට ලොකු ගමනක් යන්නත් තියෙනවා. ඒ කියන්නේ වේගවත් ගමනක් යන්න වෙනවා. ඒක නිසා ටිකක් වේගින් යනවා. අකුරු ප්‍රැක්ටිස් මදි අය ගියවන්න චුට්ටක් මහන්සි වෙලා වැඩ කරමු. හැබැයි වැඩේ අතාරින්න එපා. එල්ලිලා ඉන්න. ඒ එල්ලිලා ඉන්න එක තුලින් ලොකු දෙයක් ලැබෙනවා. මොකද සමහර දේවල් තියෙනවා ඒවා කොච්චර කටපාඩම් කරත් කටපාඩම් වෙන්නේ නැහැ. කියන්නේ ඩිපෙන්ඩ් වෙනවා. එක එක්කෙනා මත ඩිපෙන්ඩ් වෙනවා. ඒතර සමහර අයට එහෙම කටපාඩම් වෙන්නේ නැහැ. හැබැයි ඒකේ නිතර අභ්‍යාස කරන්න ඒකම යෙදිලා ඉන්න අපිට මේව සාමාන්‍ය කරන්න වෙනවා. ඒක නිසා මේක අල්ලගෙන ඉන්න. නේද? කාලයක් යනකොට Tamanට තේරෙන්න ගන්නවා ටික ටික. හරිද? ඒක නිසා බය වෙන්න එපා. අපි ඔහොම යන්න. හරි. පුළුවන් ටික අපි ග්‍රහණය කරගමු. මේක අකුරු තාම බැරියයි ඉන්නවනම් විතර සිංහල අකුරෙන් ලියන්න ශබ්ද ටික හරි කමන්න ලියා ගන්න. හැබැයි ඒක ලොකු භයානක වැඩක්. ඒ ශබ්ද ටික විතරක් ලියන්න හුරු වුණොත් එහෙම දෙමළ අකුරු කියවන්න හුරු වෙන්නේ. ඒක නිසා දැන් තේරෙන විදිහට කියලා ශබ්ද ලියා ගන්න කමක් නැහැ. ටික කාලයක් යනකම් ඔබ තමන්ම අවංක වෙලා දෙමළ අකුරු ටික කියවන්න පුළුවන් විදිහට ඉක්මනටම සහ ලියන්නත් ටයිම් වෙනවනේ සමහර අයට. ඒක නිසා පොඩ්ඩක් ඒක බලලා අපි හදාගමු ටික. ඒක තියෙනවා නම් හදාගන්න. හරි. එහෙනම් ඔන්න පාඩම් කරනවා. දැන් බලන්න මට කියන්න මට පෑනක් ඕන. කොහොමද කියන්නේ? මට පෑනක් ඕන. එනක්කු පේනේ වේනු. එනක පේනයි වෙනුම් කියලා පුළුවන් ලේඛන භාෂාවෙන් වචනයක් දාන්න නැත්නම් පේන නේද? එනක පේන වෙනුම්. හරි. ඔයාට කෙසෙල් ඕනද? உங்களுக்கு வாழைப்பழம் வேணுமா? உங்களுக்கு வாழைப்பழம் வேணுமா? உங்களுக்கு வாழைப்பழம் வேணுமா? வாழைப்பழம் මෙලයන් මූර්ධජ උච්චාරණය නේද? வாழைப்பழம் வேணுமா? නල්ල හොඳයි. ඊළඟට ඔයාට කැරට් එපාද? ඔයාට කැරට් එපාද? உங்களுக்கு கரட் வேணாமா? உங்களுக்கு கரெக்ட் வேணாமா? நல்ல உங்களுக்கு கரெக்ட் வேணாமா? මට සරමක් ඕන. මට සරම ඕන නැත්නම් මට සරමක් ඕන. எனக்கு சாரன் வேணும். எனக்கு සාරන් வேணும். දැන් මෙතන කෙනෙක් හිතන්න පුළුවන් ඉගෙන ගත්ත මීට කලින් ඉගෙනගෙන තියෙන කෙනෙක් හිතන්න පුළුවන් මෙතනට ඔරු එකක් එන්න ඕන නේද කියලා. මේ වගේ පොදු අවස්ථාවක ඒ ඔරු එක දෙන්නයි නැතයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට හැබැයි එකක්ම නම් අපි හඳුන්වන්නේ එක කියන එක ස්ට්‍රෙස් කරලා අපි ටිකක් බර කරලා කියන්න ඕන නම් අන්න ඔරු කියලා දාන්න පුළුවන්. ඔරු කියන්නේ එකක් කියන අදහස. එහෙම නැත්නම් අපිට කෙලින්ම සාරන් වෙනු. මට සරමක් ඕන කියන එක සාරන් වෙනු කියම ඇති. දැන් ඊළඟට අපි යනවා මේ වගේ එකක් කියන්නේ කොහොමද? ගොඩක් කියන්නේ කොහොමද? ගානක් එක්ක කොහොමද කියන්නේ ඒවා කතා කරන ඊළඟ ස්ටෙප් එකේදී දැන් අපි මෙහෙම ඊළඟට මට බිරියානි එපා. எனக்கு பிரியாணி வேணாம். வேணாம். ඔයාට ඉරිඟු ඕනද? உங்களுக்கு சோளம் வேணுமா? உங்களுக்கு சோளம் வேணுமா? ඔයාට ஐஸ்கிரீம் එපාද? உங்களுக்கு ஐஸ்பழம் வேணாமா? உங்களுக்கு ஐஸ்பழம் வேணாம். මට පොතක් ඕන. මට පොතක් ඕන. எனக்கு ஒரு புத்தகம் வேணும். எனக்கு ஒரு புத்தகம் வேணும் அல்லது எனக்கு புத்தகம் வேணும். නේද? எனக்கு ஒரு புத்தகம் வேணும் කියන්න පුළුවන්. එහෙම නැත්නම් எனக்கு புத்தகம் வேணும். පොදුවේ කියන්නත් පුළුවන්. எனக்கு புத்தகம் வேணும். මට පොතක් ඕන. சரி. இந்த ரெண்டும் சரி. දෙකම හරිනේ. ரெண்டும் சரி. ரைட் ஓகே. நல்லா. දැන් බලමු මෙහෙම හදලා ගත්ත වාක්‍ය තියෙනවා. දැන් මම මේක මකන ඔබ පොතේ ලියාගෙන තියෙන නිසා දැන් කොහොමද මේ වාක්‍ය ගානක් දාලා කියන්නේ? සංඛ්‍යාවක් එක්ක මේක කියන්නේ කොහොමද? දැන් අපි හිතමුකෝ මෙහෙම. අපිට මේක කියන්න පුළුවන් මට පොතක් ඕන. මට පෑනක් ඕන. මේ එකක් කියන එක වැඩිපුර
අපිට highlight කරලා කියන්න. අනේ එකක් කියන එක කියන්නේ අපිට පදයක් තියෙනවා ඔරු කියලා. ඔරු. පොදුවේ ඔරු කියන එක දාන්න පුළුවන්. හරිද? ඔරු කියන එක දාන්න. එහෙනම් ඔන්න බලමු. ඔරු නැතුව කිව්වත් මේක ප්‍රශ්නයක් නෑ එකක් නම්. எனக்கு ஒரு வட வேணும். දැන් මේකේ තියෙන වාක්‍ය එනக்கு වඩ வேணும் කියන්නත් පුළුවන් එනக்கு ஒரு වඩ வேணும் කියන්නත් පුළුවන් වෙනස වෙන්නේ එනக்கு වඩ வேணும் කියොත් මට වඩේ කියන වර්ගය ඕන වඩේ જાතිය ඕන එතකොට එහෙම කියන්නත් පුළුවන් පොදුවේ හැබැයි එනக்கு ஒரு වඩ வேணும் කියලා කිව්වොත් එහෙම මට වඩයක් ඕන එකක් ඕන කියන එක තමයි මේ ඔරු කැලෙන් කියන්නේ. ඒතර එකම තමයි යාට දෙන්න ඕන ඊට වඩා අවශ්‍ය නැහැ යා. ඔරු කියලා යා කියනවනේ එකක් කියලා. එනக்கு වඩ வேணும் කිව්වොත් මට වඩේ ඕන. එතකොට වඩේ ඕන කියලා හෝ මෙයාට ඊළඟට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙයා වඩේ ඉල්ලන්නේ කීයක්ද? එතකොට එයා අහන්න පුළුවන් එතන වඩ வேணும். වඩ කීයක් ඕනද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් එයා අහන්න පුළුවන්. ඒතර වඩ කියන්නේ පොදු වචනේ. පොදුවේ. හැබැයි සමහරලාට එක දෙයකට උනත් සමහරලාට කියන අවස්ථා තියෙනවා කතා කරන ඒ අවස්ථාවට අනුව තමයි ඒක ගැලපෙන්නේ. එතකොට එනක ඔරු වඩ ගන්න කිව්වොත් එහෙනම් ෂුවර් එකට මට වඩයක් ඕන. ඔන්න දැන් බලමු. මේ ඔරු කියන්නේ එකක් කියන එකනේ. දැන් අපි කියමු මට වඩේ දෙකක් ඕනේ කියලා. ඔන්න බලන්න. එනක දැන් මට වඩේ දෙකක් කියලා කියන්නේ. එතකොට මතක තියාගන්න දෙමළ භාෂාවට අනුව ද්‍රව්‍යයට කලින් තමයි ඉලක්කම දාන්නේ. දැන් අපි සිංහලෙදි කොහොමද වෙන්නේ? වඩේ දෙකක්. ද්‍රව්‍යයට පිටිපස්සෙන් තමයි සංඛ්‍යාව දාන්නේ. නේද? වඩේ කියන එක කියලා ඊට පිටිපස්සෙන් තමයි සංඛ්‍යාව දාන්නේ. නමුත් දෙමළ භාෂාවට අනුව මේ ද්‍රව්‍යයට කලින් තමයි සාමාන්‍යයෙන් ඉලක්කම දාන්නේ සංඛ්‍යාව දාන්නේ. එහෙනම් මට දෙකක් වඩේ ඕන. දැක්කද? මට දෙකක් වඩේ ඕන ඉංග්‍රීසි විදිහටනේ. ඉංග්‍රීසි විදිහට කියනවා. මට දෙකක් වඩේ ඕන. එනක ඔන්න අපි ලේඛන භාෂාව විදිහට ගත්තොත් ඉලක්කම් 2 කියලා කියන දෙකට. 2 කියලා ඉගෙන ගන්න ඇති ලේඛන භාෂාව. කතන භාෂාවේදී 2. එතකොට 2 වඩ எனக்கு 2 வட வேணும். எனக்கு 2 வட வேணும். මට දෙකක් වඩේ ඕන. එහෙනම් වඩේ දෙකක් ඕන කියන එකයි ඒකේ අදහස. எனக்கு 2 வட வேணும். சரியா? මේ වාක්‍ය දෙකක් ලියා ගන්න ඉස්සලා. சரியா? எனக்கு ஒரு வடை வேணும். எனக்கு ஒரு வடை வேணும். මට වඩයක් ඕන. எனக்கு 2 வடை வேணும். මට වඩේ දෙකක් ඕන. எனக்கு 2 வடை வேணும். එහෙනම් දැන් 2 එකට දාන්න 3 4 5 6 7 8 ඕන එකක් දාන්න. නේද? අවශ්‍ය සංඛ්‍යාව දාන්න. ඇත්තටම අපි හිතන්න අපි ගියා ජෙෆ්නා. නේද? යාපනයේ ගියා. ට්‍රිප් එකක් ගියා. එහෙම නැත්නම් රාජකාරී රස්සා කරන අය ඉන්නවා නම් ඔන්න රාජකාරී කටයුත්තකට ජප්න යන්න ඕනේ.
දැන් ඒ ගිහිල්ලා අපිට මේ පරිසරයේ ටික දවසක් ඉන්න වුණොත් මේ ඉගෙන ගන්න වචන ටික ඉතින් ආයේ මසුරන් වගේ නේද? හේතුව තමයි මේවා කතා කරලා දැන් අපිට කඩේකට ගිහිල්ලා අපිට පුදුමාකාර විදිහට ප්‍රයෝජන ගන්න පුළුවන් වචන ටිකක් නෙවෙයි. කඩේකට විතරක් නෙවෙයි අතරම මේ හැම පරිසරයකම ගන්න පුළුවන්. ඒකට දැන් විශේෂයෙන් කඩේකට ගියා කියලා ඉන්නකොට ඒකට අපිට කියාගන්න අවශ්‍ය මූලික වාක්‍ය නේද? எனக்கு ஒரு வடை வேணும். මට වඩයක් ඕන. எனக்கு 2 වඩ வேணும். හිතන්නකෝ මට 10ක් වඩේ ඕනි කියලා. වඩේ 10ක් ඕන. කොහොමද කියන්නේ දෙවරේ? මට වඩේ 10ක් ඕන. சொல்லுங்க. எனக்கு 10 வடை வேணும். எனக்கு 10 வடை வேணும். அவ்வளவுதான். அவ்வளவுதான். எச்சரை. නේද? அவ்வளவுதான். එච්චරයි. எனக்கு 10 வடை வேணும். என்ன? එන්න කියන්නේ මොකද? නේද කියලා අහන එක. එන්න කියන්නේ මොකද? මොකක්ද? මොනවද කියන එක තමයි එන්න කියන්නේ. නමුත් දෙමළ භාෂාවෙන් නේද කියලා අහන එකටත් කතා කරද්දී එන්න කියන වචනේ පාවිච්චි කරනවා. எனக்கு 2 வடை வேணும். මට වඩේ දෙකක් ඕනේ. වගේම දැන් මෙතන 10ක් කරන්න ඕන නම් எனக்கு 10 வடை வேணும். சரியா? அவ்வளவு கஷ்டம் இல்லை. சரி. அவ்வளவு கஷ்டம் இல்லை. எச்சர அமாரு நே. නේද? அவ்வளவு கஷ்டம் இல்லை. சரி. அடுத்தது ඊළඟ එක කොහොමද කියන්නේ? ඔයාට පෑන් 5ක් ඕනද? ඔයාට පෑන් 5ක් ඕනද? அது தமிழ்ல எப்படி சொல்றது? ඔයාට පෑන් 5ක් ඕනද? දැන් පෑන් 10ක් ඉල්ලනවා අපි. පෑන් 10ක් මුදලාලිගෙන් ඉල්ලුවාම මුදලාලි කියනවා පෑන් 10ක් නන්නේ නේද? ඔයාට පෑන් 5ක් ඕනද? உங்களுக்கு 5 பேனா வேணுமா? உங்களுக்கு உனக்கு කිව්වොත් නුඹට ඒකත් හරි. இது ஒரு சாமானியன் முதலாளிට වඩා බාල කෙනෙකුට වගේ උනக்கு කියන්න පුළුවන් නේද? உங்களுக்கு ඔයාටනේ உங்களுக்கு 5 பேனா வேணுமாනේ? வேணுமா? உங்களுக்கு 5 பேனா வேணுமா? உங்களுக்கு 5 பேனா வேணுமா? අන්න. right. එහෙනම් දැන් මේ වගේ වාක්‍ය ටිකක් අපි හදලා දාන්න ඕන. මෙන්න මේ වාක්‍ය ටික මේ දෙම මොනවාද? සිංහල අකුරෙන් ලියා ගන්නකො සිංහලෙන් ලියා ගන්නකො මේ වාක්‍ය ටික. ලියා ගන්න පළවෙනි. මට කැරට් ඕන. මට කැරට් ඕන. මට කැරට් ඕන. මට කැරට් කිලෝ 2ක් ඕන. දෙවෙනි එක. මට කැරට් කිලෝ 2ක් ඕන. කිලෝ කියලා දුන්නේ නැහැ. මහා ලොකු දෙයක් නෑ. මෙතෙන්ට දාන්න කිලෝ. කිලෝ දෙමිලමුත් කිලෝ තමයි. එතකොට 2 කිලෝ. 1 කිලෝ කිව්වොත් කිලෝවක්, 2 කිලෝ කිව්වොත් කිලෝ 2ක්. පළවෙනි එක මට කැරට් ඕන. දෙවෙනි එක මට කැරට් කිලෝ 2ක් ඕන. சரியா? மூன்றாவது තුන්වෙනි එක මට තෝසෙ 5ක් ඕන. මට තෝසෙ 5ක් ඕන. நாலாவது හතරවෙනි එක நாலாவது நான்காவது කියන්නත් පුළුවන්. කතන භාෂාවෙන් நாலாவது හතරවෙනි එක මට පොත් 10ක් ඕන. මට පොත් 10ක් ඕන.
මට පොත් 10ක් ඕන. මෙතන කවුරු හරි ඉගෙන ගත්තා ඉන්නවා නම් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ රෙන්ඩ් දාන නිසා වඩයි කියන එක බහුවචනට හරවන්න ඕනද කියලා. හරිද? එනක රෙන්ඩ් වඩයි හරි වෙනුම් කියලා දාන්න ඕනද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඒ හිතේ ඇති වෙනවා නම් කාට හරි එහෙම ප්‍රශ්නයක් ඒව අහන්න ඍජුව අහන්න. අපි අහලා නිරාකරණය කරගමු. රෙන්ඩ් වඩයි හරි කියලා දානකොට අපිට දාන්නත් පුළුවන් ලේඛන විදිහට දාන්නත් පුළුවන් එහෙම. හැබැයි කතා කරනකොට එහෙම දෙයක් අවශ්‍ය නැහැ. හරි නේද? රෙන්ඩ් කියන එක තියෙන නිසා ආයේ මේක බහුවචන කරන්න අවශ්‍යතාවක් නැහැ. එතකොට සමහරවිට දෙමළේ කතා කරනවත් දැකලත් ඇති දෙමළේ කතා කරනවා ඇහිලත් ඇති මට වඩේ දෙක ඕන නේද කියලා අහලා තියෙනවා සමහරවිට. සමහර අය කියනවා අයියේ මට වඩේ දෙක ඕන නේද? ඊළඟට එක්සෑම් එකකට ඇවිල්ලා ඇහුවා මේ අපි ඇහුවා ප්‍රවීණතා විභාගේ සිංහල දෙමළකට සිංහල කරන එකකදී ඇහුවා ඔයාගේ කාර්යාලයේ කී දෙනෙක් වැඩ කරනවද කියලා සිංහලෙන් ප්‍රශ්නයක් ඇහුවා. උත්තර දුන්නා මගේ කාර්යාලයේ 3 වැඩ කරනවා. එතකොට මේ පැටර්න් එක මම මේ කියන්නේ මගේ කාර්යාලයේ 3 වැඩ කරනවා කියලා කිව්වේ 3 දෙනෙක් කියන එක එහා පැත්තේ බහුවචන කරන්න ඕනේ නෑනේ. පැහැදිලිද? කතා කරද්දී බහුවචන කරන්න ඕනේ නෑ. ඒක නිසා යා අංකේ දාලා මේක සාමාන්‍ය විදිහට තියෙන නිසා එයාට ඒක කියුනේ එහෙම. ඒක බොහෝ දුරට දකින්න තියෙනවා නේද? මට වඩ දෙක ඕන නේද? කෑම 4 ඕන නේද? 4ක් 5ක් කියලා කියවෙන්නේ නැහැ. ඒතර කෑම 4 ඕන. පැහැදිලිද? ඒතර පාන් 2 ඕන නේද? පාන් 1 ඕන. සමහරට කියවෙන්නේ හේතුව තමයි ඒ කතා කරනකොට එයාලා කතා කරන්නේ දෙමළ විදිහට. සිංහල කතා කරන්නේ දෙමළ විදිහට. ඕකේ මම රිටර්න් අනිත් පැත්ත අපිට අපි සිංහල දෙමළ කතා කරන්නේ සිංහල විදිහට හිතලා. එතකොට වරදිනවා. දැන් ඉස්සරහට අපි කියලා දෙනවා තව වාක්‍ය රටා කියලා දෙනවා. දැන් අපි හිතමුකෝ කැමති කියලා විරුපම්. මම කැමති. එනක විරුපම්. මම තෝසෙ වලට කැමති. එනක තෝසෙ විරුපම්. අපි කියන්නේ මම කැමති කියලා නාන් විරුපම් කියන්නේ මම කියන්නේ නාන් ඇත්තටම. හැබැයි ඒක දෙමළෙන් කියන්න ගියාම එනක විරුපම් කියලා තමයි කියන්නේ. එනක විරුපම් කියන්නේ මොකද්ද? එනක කියන්නේ මට. එනක කියන්නේ මට. එනක විරුපම් මට කැමති. නේද? මට පාන් කැමති. එයාට පාන් කැමතිද කියලා අහනවා සමහරන්නේ. ඇයි එයාලා අහන්නේ සිංහල දෙමළ විදියට හිතලා තමයි මේ සිංහලට ඍජු පරිවර්තනයක් කරලා අහන්නේ. අපිත් එහෙම තමයි. අපි දෙමළ කතා කරන්න ගියාම සැලකිලිමත් වෙන්න ඕන. දෙමළෙන් ඒ වාක්‍ය රටාව කොහොමද තියෙන්නේ? දෙමළෙන් ඒකට විභක්ති කොහොමද යෙදෙන්නේ? දෙමළදී ඒක කාලවලට කොහොමද යෙදෙන්නේ? සමහරට සිංහලයේ කියන කාලෙන් නෙවෙයි දෙමළදී කාලේ වෙන්නේ. වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට. දැන් සිංහලේ දැන් එතකොට හිතන්න පුළුවන් කෙනෙකුට හම්මෝ මෙච්චර ගොඩක් කියලා අප්ලයි ඉගෙන ගන්න. වගේ නේ බය වෙන්න එපා. කිසි දෙයකට බය වෙන්න එපා. මේ පළවෙනි වතාවට දෙමළ භාෂාව ඉගෙනගෙන මම මාස 3ක් යනකොට දෙමළ භාෂාව කතා කරන්න පටන් ගත්තා. ඒකට හේතුවක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මහා ලොකු අරුම දේවල් නෙමෙයි තියෙන්නේ. එහෙම මේ බෑ කියලා දෙයක් නෑ මේ. හරිම සරලයි. හරිම ලේසි. Tamanට උනන්දු විතරයි අවශ්‍ය වෙන්නේ. Tamanගේ ආසාව විතරයි අවශ්‍ය වෙන්නේ. වෙන මොකුත් ඕනේ නෑ. හරිද? Tamanගේ උනන්දු තියෙනවා නම් ආශාව තියෙනවා නම් මේක ගොඩ දා ගන්න පුළුවන්. කැප වෙන එක Taman මත තීරණය වෙනවා. Taman කැප වෙන්නේ කොච්චරද ඒ මත Tamanට පුළුවන් වෙනවා. හැබැයි උනන්දුවේ ආසාවයි තියෙනවා නම් මේක ගොඩාක් දුරට ගොඩ දා ගන්න පුළුවන්. හරි. ඊළඟ එක තමයි කැපවීම. කැප වෙන තරමට Tamanට කොහොමද රිසල්ට් එක වෙන්නේ. හරි. බය වෙන්න එපා. එතකොට කාලවලදී සමහරවිට දෙමළෙන් කියනවා අපි හිතමුකෝ මෙහෙම උදේට ඉර පායනවා. උදේට ඉර පායනවා කිව්වහම මොන කාලෙන් වගේද අපිට තේරෙන්නේ? ඉර පායනවා. නේද? උදේට ඉර පායනවා. උදේට ඉර පායනවා කියලා කියන්නේ වර්තමාන නේද? පායනවා කියලා කියනකොට අපිට තේරෙන්නේ නිකන් වර්තමාන වගේ දැක්ස්. පෑයුව නෙවෙයි නේද? වර්තමාන. නේද? දැන් ඔව්. ඕකේ.
මොනාරි කියන්නේ කියද නැහැ. ඒතර දැන් උදේට ඉර පායනවා කියනකොට ඒක වර්තමාන අදහසක් නෙමෙයි. එන්නේ අපිට නිකන් නේ වර්තමාන ක්‍රියාවක් නෙමෙයි. හැබැයි ඒක දෙමළ භාෂාවේ කියන්නේ අනාගත කාලය. ඒ වාක්‍ය කියන්නේ අනාගත කාලය. ඒ කියන්නේ එදිනදා සිද්ධ වෙන දෙයක්. සාමාන්‍ය සිදුවීමක්. ඒක අනාගත කාලෙන් තමයි කියන්නේ. ඒක කාලෙත් වෙනස් වෙනවා. සිංහල භාෂාවේ තියෙන එක කාලෙකින් දෙමළ භාෂාවේ තියෙන තව කාලෙකින්. ඉංග්‍රීසි භාෂාවේ තියෙන එක කාලෙකින් දෙමළ භාෂාවට තව කාලෙකින්. පැහැදිලිද? ඒතර මේ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් අපි ඉගෙන ගන්න ඕනේ කොටසින් කොටස ඉගෙන ගන්න ඕනේ. බය වෙන්න එපා. ඒව මහ ලොකු දේවල් නෙවෙයි. හරි. දැන් ඔන්න බලන්න. දැන් මෙතන දැම්මා එහෙනම් එනக்கு 2 වඩ බර්නම් කියලා කිව්වා. මට වඩ දෙකක් ඕන. මේක බහුවචන කරන්න අවශ්‍යතාවක් නැහැ කතන භාෂාවේදී. හරි නේද? ඊළඟට ඔන්න යන්න අපි ඊළඟ වාක්‍යය ලියා ගන්න. Excuse me sir. ඔව්. සර් දැන් මෙතන ඔයාට පෑන් 5ක් ඕනෑද? එතකොට සර් අපි දැන් මේ වාක්‍ය ඔක්කොම ටික ලියාගෙන යන්නේ ලිඛිත ව්‍යවහාරයටද එහෙම නැත්නම් කතන ව්‍යවහාරයටද? ඒ කියන්නේ දැන් අපි உங்களுக்கு 5 பேனா வேண்டுமா කියලා හුවොත් ඒක ලිඛිතනේ. එහෙම නැත්නම් உங்களுக்கு 5 பேன் வேணுமா? දැන් මේක අපි කො ලියන්න ඕන කතන භාෂාවෙන්ද ලේඛන භාෂාවෙන්ද? මේ කතන විවහාරය. අන්න හරි. මේ කතන විවහාරය. කතන විවහාරයෙන් තමයි දැන් මේ ඇත්තම කරන්න තියෙන්නේ මම දුන්න වචන ටිකම එහාට මෙහාට කරන්න විතරයි තියෙන්නේ අතන. ඔව්. ඒතර කතන කීම තමයි ලියන්න ඕනේ නේද? කතනෙන් තමයි හරියටම හරි. මේ කතනෙන් තමයි දැන් අද මේ දින මේවා ටිකෙන් තමයි කරන්න තියෙන්නේ. අලුත් දෙයක් නෑ අතර. මේ ටිකම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ කතන විවහාරයෙන් තමයි කරන්නේ. හරි නේද? right. ඊළඟට අපි ඊළඟට ලියාගමු. ලියාගන්න මට සරන් 4ක් ඕන. මට සරන් 4ක් ඕන. ඊළඟට ලියාගන්න ඔයාට අයිස්ක්‍රීම් දෙකක් ඕනද? ඔයාට අයිස්ක්‍රීම් දෙකක් ඕනද? අයිස් පළම් කියලා දාගමුකෝ අපි අයිස් පළම් දෙකක් ඕනද? ඔයාට අයිස් පළම් දෙකක් ඕනද? ඔයාට තෝසේ එපාද? ඔයාට තෝසේ එපාද? ඔයාට තෝසේ එපාද? ඔයාට තෝසේ එපාද? ඊළඟට මට මුකුත් එපා. මට මුකුත් එපා. මුකුත් කියලා කියන්නේ ඔණ්ඩු. ඒක දාගන්න. පැත්තකින් ලියගන්න. මුකුත් කියන්නේ ඔණ්ඩු. මට මුකුත් එපා. මට මුකුත් එපා. මට මුකුත් එපා. සරියා. ඔව් කියන්නේ. අපිට ඒකම අහන්න බැරිද? එනක එදුම් වේනම් කියන්නත් බැරිද? එනක එදුම් වෙනම් කියන්න පුළුවන්. මට කිසි දෙයක් එපා. එදුම් වෙනම් ඒකත් හරි. එනක එදුම් වෙනම් ඒකත් හරි. නෑ. සරිය. රයිට්. ඔන්න ඔය වාක්‍ය ටික. වාක්‍ය කීයක් ආවද අපිට?
වාක්‍ය කීයක් ආවද? 8යි. 8යි. හරි. අපි ওই වාක්‍ය ටික ලියමු. දැන් පොඩි ගැටලුවක් තියෙනවා. මෙහෙම මේ අකුණු ගහනවා. ඒ නිසා පොඩි වෙලාවකට අපි පොඩි වෙලාවක් දෙන්නම්. මේකෙන් පස්සේ අපි ඊට පස්සේ වාක්‍ය ටික ලියන විදිහ බලමු. මට පොඩි වෙලාවක් දෙන්න අකුණු ගහන නිසා මේ ටික එතකන් කරන්න. මම හිතන්නේ මේ අනිත්තර ගැටලුවක් නැත්තම් මේක දිගටම යමු. මට ගැටලුවක් තියෙනවා දැනට අකුණු ගහන නිසා. වාක්‍ය ටික ටක් ගාලා කරන්න. ගෲප් එක ඇතුලේ සාකච්ඡා කරන්න පුළුවන්. කට්ටිය සාකච්ඡා කරගන්න ප්‍රශ්න. මේකට කොහොමද කියන්නේ අරකට කොහොමද කියන්නේ දන්නේ නැති වචන තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා කරගන්න. හරි. අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. මේ පස්සේ හැමෝම විතර සාකච්ඡා කරමු. හරි. පොඩි වෙලාවක් මම වීඩියෝ එක නවත්තනවා. ටක් ගාලා අභ්‍යාස කරන්න බලන්න එතන.
சரியா முடிஞ்சுதா இவரது? ඔව් සර්. சரி. முதலாவது பழனி කියන බලන්න කොහොමද ආරම්භ? பழனி எனக்கு கரட் කියන්න. வேணும். கரெக்ட் வேணும். கரெக்ட் வேணும். வேணும். ரெண்டாவது මට කැරට් කිලෝ දෙකක් ඕන කියලා නේ කිව්වේ. ඔව් සර්. எனக்கு 2 கிலோ கரெக்ட் வேணும். துங்கினிட்டு ஓ சொல்லுங்க. මට දෝසෙ 5ක් ඕනේ. මට මට දෝසෙ 5ක් ඕනේ. මට තෝස පහක් ඕන. මට නම් எனக்கு 5 தோசை வேணும். අන්නද 5 தோச வேணும். நாலாவது 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 කියන්නේ හතරවෙනි එක. හරි. நாலாவது சொல்லுங்க. මට පොත් 10ක් ඕනේ. මට පොත් 10ක් ඕන. දෙවෙනි එක කියන්නේ எனக்கு 10 புத்தகம் வேணும். දාන්න. 10 புத்தகம் வேணும். எனக்கு 10 புத்தகம் வேணும். சரி. அஞ்சாவது சொல்லுங்க. මට සරම් 4ක් ඕන. මට සරම් 4ක් ඕන. தமிழ்ல எப்படி சொல்றது? தமிழ்ல எப்படி சொல்றது? தமிழ்ல කරන් வேணும். எனக்கு எனக்கு 4 சாரம் வேணும். எனக்கு 4 சாரம் வேணும். மට සරම් 4ක් ඕන. ආරාධිත හයවෙනි කොහොමද? ඔයාට අයිස්ක්‍රීම් 2ක් ඕනේ. ඕනද? එතකොට අයිස් පාලම් කියලා ගත්තත් නේ. එතකොට කොහොමද දෙවෙනි කියන්නේ? உங்களுக்கு 2 ஐஸ் பழம் வேணுமா? உங்களுக்கு 2 ஐஸ் பழம்
வேணுமா? உங்களுக்கு 2 ஐஸ் பழம் வேணுமா? 7வது 10 7வது சொல்லுங்க. ඔයාට තෝස එපාද? පාට තෝසෙ එපාද? තෝසෙ එපාද නම් වෙනාම ඊළඟට කියන්නේ මට මොකුත් එපා කියලා කවුරු කියද? දෙවනි මට මොකුත් එපා. මට කිසිවක් එපා. මොකුත් එනக்கு ஒன்றும் வேணாம். right நல்ல எனக்கு ஒன்றும் வேணாம். எனக்கு ஒன்றும் வேணாம். මට මොකුත් එපා. சரியா? මේ ඉලක්කම් නම් දැන් සමහර අයට මේක නුහුරු වෙච්ච සමහරලාට 1 2 3 4 5 6 7 8 9 10 කියලා අපි ලේඛන භාෂාවෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මේවා අලුත් ඇති නම් කමන්නේ බලලා ලියා ගන්න. 2 5 10 නම් එකමයිනේ. 4 කියන එක 4 නේද? 2 කියන එක 2 5 කියන එක 5 ඔන්න වගේ වෙනස් වෙලා තියෙනවා. சரியா? எழுதுறீங்களா? யாராவது எழுதுவீங்களா? எழுதுறீங்களா? லியனவது கவர் எடுத்தாம லியனவது சரி முடிஞ்சுதா? ரைட் ஓகே நல்ல. இப்ப நான் அழிக்க போறேன். நம்ம මකල්ලයි අழிக்க போறேன். சரி මේ වගේ දැන් එතනදී හදන්න අර වාක්‍ය මේ වචන ටිකක් දුන්නනේ. ඒ වචනයි අද ඉගෙනපු ඒ වචන ටිකයි පාවිච්චි කරලා ගෙදරදී හදලා බලන්න වාක්‍ය ටික. සරිද? ඔන්න ඊළඟ කොටසට අපි යනවා. ඊළඟ කොටස තමයි සුය අරිමුහම්. සුය අරිමුහම්. තමන්ව හඳුන්වා දීම. තව කෙනෙකුට කාට හරි තමන්ව හඳුන්වා දෙන්නේ. ඒකෙදී අපි පාවිච්චි කරන්නේ පොදු භාෂාවක්. මේකේ පළාතින් පළාතට වෙනස් වෙන සමහර දේවල්. ඒ වගේම ලිඛිත භාෂාවක් නෙවෙයි අපි මේ අද කතා කරන්නේ. ලිඛිත භාෂාවෙන් නෙවෙයි තමන් ගැන හඳුන්වලා දෙන්නේ. කතන භාෂාවෙන්. ඇත්තටම කෙනෙක් මූණට මූණ හම්බුනොත් එහෙම දැන් මම එක් අවස්ථාවක යාපනයේ ගියා. යාපනයේ ගියන් පස්සේ මට වෙන හිතවතෙක් හම්බ වෙන්න ගියේ මම. ගියාන් පස්සේ මාව එක්කන් ගියා. අපි යන් චුට්ටක් මේ පැත්තේ ඉන්නවා මේ සිංහල කතා කරන කෙනෙක් හොඳ. අපි යන්කෝ චුට්ටක් කියලා වෙලා ඔන්න මාව එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා මට කතා කරනකොට මගෙන් ඇහුවා ඉස්සල්ලා මෙයා ඉස්සල්ලා මගෙන් අහපු දේ තමයි ඔබේ නම කුමක්ද කියලා මගෙන් ඇහුවා. ඒකට මම නම කිව්වා. හැබැයි අපි එහෙම කතා කරන්නේ නැහැ නේද? ඔබේ නම කුමක්ද කියලා අපි කතා කරන්නේ. ඒතර එයා ඉගෙනගෙන තියෙන සිංහල පොතෙන් නේද? ඒ කියන්නේ අපිට එන්න පුළුවන් නිගමනේ. ඒ නිසා තමයි ලේඛන විදිහට කතා කරන්නේ. ආන්න ඒ වගේ අපි දෙමළ භාෂාව කතා කරන්න යද්දී ලේඛන විදිහට කතා කරන්න ගියා නම් එයාට මේක පොඩි වෙනසක් තේරෙනවා. ලේඛන විදිහට කතා කරන්නේ නැහැ අතට. කතනය වෙනම රටාවක්, ලේඛනය තව රටාවක්. හැබැයි කතන ව්‍යවහාරය අපි කතා කරන්න යද්දී වෙනම අපිට තියෙනවා අපිට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න. පොඩි කොටස් වලින් අපි යමු ආරම්භ කරමු. මේ කතා කරන්න හදන්නේ මේ අපි ගැන තමන් ගැන කියන්න හදන්නේ කතන විදිහට. හරිද? කතන විදිහට අත්තත් ඒ පලාතෙන් පලාතට පොඩි පොඩි වෙනස්කම් වෙනවා. අපි එක ඉවල පොඩි ගණන් යන්නේ අපි පොදු විවහාරයක ඉන්නවා.
ඔන්න දැන් මම හඳුන්වලා දෙනවා මගේ ගැන. මං කියනවා තව කෙනෙකුට මගේ නම අහවල් නම. අන්න ඒක. අපි ඒ වගේ අවස්ථාවක එන්න පෙයර් මේක පෙයර් කියලා සමහර අය කියනවා. පෙයර් කතා කරනවා. පෙයර් කියන්නේ නම. එන්න පෙයර් ඉන්දික එන්න පෙයර් ඉන්දික. මෙන්න මෙතනට තමන්ගේ නම දාගන්න. දෙවෙනි ලියන්න පුළුවන් තමන්ගේ නම නේ. ලියන්න බැරි කවුරු හරි ඉන්නවා නම් කියන්න මම බෝඩ් එකේ ලියලා දෙනවා. එන්න පෙයර්. දැන් ඔන්න තව ප්‍රශ්නයක්. මේ කට්ටිය ප්‍රශ්න අහන්න නැති නිසා දැන් මේ අහන්න ඕන ප්‍රශ්න මම අහලා මම උත්තර දෙනවා. නේද? ෂෝක් නේ. අපි කට්ටිය ලැජ්ජ නෙමෙයි. ලැජ්ජ වෙන්න අපා නේද? හරි. දැන් මේ බලන්න. ඩයන්න කෙනෙක් ඉගෙන ගත්ත කෙනෙක් සමහර ලාවට හිතන්න පුළුවන් මේ අල් නයන්න ඩයන්නට කලින් ඉදින හල් නයන්න සුළි 3 වෙන්න ඕනනේ. නේද? ඩයන්නට කලින් ඉන හල් නයන්න සුළි 3 වෙන්න ඕන. එහෙම නැත්නම් සිංහල විදිහට ගත්තොත් මූර්ධජ වෙන්න ඕනේ. කණ්ඩායම මණ්ඩලයේ චණ්ඩිය වණ්ඩිය නොංගිය ඔය තැන්වල හැමතැනම ඩයන්නට කලින් ඉන හල් නයන්න මූර්ධජ. මෙතන දෙමළ විදිහටත් ඇත්තටම මූර්ධ සුළි නයන තමයි එන්න ඕනේ. ඩයන්නට කලින් ඉන හල් නයන්න මූර්ධ සුළි නයන සුළි 3 නයන තමයි එන්න ඕනේ. හැබැයි මෙතන ලියලා තියෙන සුළි 2. මේකෙ මතක තියාගන්න n කියන පදයට විභක්ති ප්‍රත්‍යක් දාලා තමයි තියෙන්නේ. n කියන පදේ ඔය තියෙන්නේ අතු මේ තනි පදයක් නෙමෙයි මේ තියෙන්නේ. n කියන පදයට ද කියන එක දාලා තියෙනවා. ද කියන්නේ ගේ කියන අදහස. ඒතර n මම මා කියන අදහස නැත්නම් මගේ කියන අදහස. ද කියනකොට ගේ කියන විභක්ති ප්‍රත්‍යක්. මේක අතරම අනුත් වචන විදිහට ගන්න පුළුවන් n කියන එක මා වගේ අදහස. මගේ කියන්නත් n කියලා පාවිච්චි වෙනවා ලේඛන භාෂාවේදී. එතකොට මේකදී n කියන්නේ මෙතනදී මා වගේ අදහස. ඒතර මා ගේ දෙන්න ඩ දෙයක් දානවා. පැහැදිලි නේද? ඉතින් මේක තනි පදයක් නෙවෙයි. එවැනි අවස්ථාවක මූර්ධජ තනි පදයක් කරනවා නම් මූර්ධජ තමයි එන්න ඕන. නමුත් මේක n කියන පදයට ඩ දාලා නිසා මේ විදිහට පේනවා. ඒතකොට එහෙම නන්නල බේදී කරත් ගලා නෙවෙයි. එන්න පෙයර් නැත්නම් පෙයර් කියලා මේක දාන්න පුළුවන්. ඉන්දික තමයි නම ගන්න. ඒක මේ මොකක්ද කියන්නේ? ඊළඟ ප්‍රශ්නයක් අහන්න. එන්නකට උඹට පෙයර් එන්න උඹට පෙයර් කියලා ගන්න පුළුවන් මේක පෙයර් කියන එක පෙයර් කියලා ගන්න උඹට පෙයර් එන්න නැත්නම් උඹට පෙයර් එන්න ඔයාගේ නම මොකක්ද සාමාන්‍යයෙන් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේක අනිත් පැත්තට වැදුණා නම් හොඳයි ප්‍රශ්නේ කලින් අහලා ඊට පස්සේ උත්තර දුන්නා නම් හොඳයි වගේ සාමාන්‍යයෙන් හඳුන්වා දීමකදී මතක තියාගමු තමන්ගේ විස්තර කියලා තමයි අනිත් එක්කෙනාගේ විස්තර තොරතුරු ගන්නෙ තමන් ඉස්සලා අනිත් කෙනාට විශ්වාසවන්ත වෙන්න ඕනේ නේද? ඇයි මෙයා මගේ තොරතුරු මේ අහන්නේ නේද? මොන එකකටද මෙයා මගේ තොරතුරු එකතු කරන්නේ? වගේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක නිසා නන්නා දුන්න කෙනෙක් කතා කරද්දී ඉස්සලා තමන්ව හඳුන්වා දෙන්න. තමන්ව හඳුන්වා දීලා එයා ගැන හැදින්වීමක් බලාපොරොත්තු වෙන්න. එතකොට ගැටලුවක් නැහැ. නැත්නම් එයා ඉස්සල්ලාම අපි නිකන් ලොක්කා වගේ අපි එයාගෙන් ප්‍රශ්න කර ඉන්න ගියාම එයාට ලොකු ප්‍රශ්නයක්. ඇයි මෙයා මගේ තොරතුරු අහන්නේ? ඇයි මේ මොනවා හරි යටි අරමුණක් ඇතුවද මෙයා මගෙන් ප්‍රශ්න කරන්නේ? නේද? ඒ වගේ අදහසක් එන්න පුළුවන් කෙනෙකුට. ඊට වඩා හොඳ විශ්වාසය ඇති කරගෙන තමන් ගැන හඳුන්වා දීමක් කරලා එයා ගැන තමන් තොරතුරු අහගන්න එක. ඒක නිසා තමයි පළවෙනිටම මේක දාලා තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය පොදු රටාව. හරි? සාමාන්‍ය ලෝක සම්මත රටාව. එහෙනම් එන්න පෙයර් ඉන්දික. තමන් ඉස්සර හඳුන්වා දෙන්න. ඊට පස්සේ එයාගේ ප්‍රශ්න. උඹට පෙයර් එන්න. එයාගේ නම මොකක්ද? ඊට පස්සේ එන්න ඌර් මගේ ගම කණ්ඩි මගේ ගම නුවර කණ්ඩි කියන්නේ කැන්ඩි නේද
ඉන්දෝර් කණ්ඩි මගේ ගම නුවර. ප්‍රශ්නයක් අහන්න. උංගඩ ඌර් எது உங்களோட ஊர் எது என்ற ஊர் கண்டி உங்களோட ஊர் எது මගේ ගම නුවර වාගේ ගම කොහෙද நானூறு நானூறு டீச்சர் ඇයි මම මෙහෙම දැම්මේ ආසිරියල් කියලා දෙමළ වචනයක් තියෙනවා නේ අපි කතා කරනකොට කතන භාෂාවේදී ඇත්තම අපි ගොඩාක් දුරට භාවිත කරන්නේ ඉංග්‍රීසි වචන බලන්නකො දෙමළ චිත්‍රපටයක් කරන් දෙම් මුළු ඔක්කොම යන්නේ සුද්ධ දෙමළෙන් යන්නේ නෑනේ කතා බහ කරන භාෂාවේදී ඇත්තටම දැන් සමහරවිට අපි දෙමළ චිත්‍රපට බලනකොට අපිට සමහරවිට චිත්‍රපටයේ දෙමළ වචන තේරෙන්නේ නැති වුණාට අපිට චිත්‍රපටය තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා තේරෙනවා ඇයි භාගයට භාගයක් තියෙන ඉංග්‍රීසි වචනනේ නේද එතකොට දැන් ඉංග්‍රීසි වචන නිතරම දෙමළ භාෂාවේදී අපිට දෙමළ කතා කරන අයින් අපිට ඉංග්‍රීසි වචන නිතරම ඇහෙනවා උච්චාරණ රට පොඩ්ඩක් වෙනස් වෙනවා ඒ හැර අපිට නිතරම ඒවා ඇහෙනවා එතකොට දැන් නානරු ටීචර් මුලින්ම අපි කතා කරනකොට මේ විදිහට කතා කරන්න හුරු වුණු නානරු ටීචර් නානරු ස්ටුඩන්ට් නානරු ડોක්ටර් මොනවා හරි මම ડોක්ටර් කෙනෙක් එහෙමනේ අපි කියන්නේ මම ටීචර් කෙනෙක් නේද මම ප්‍රින්සිපල් කෙනෙක් නැත්නම් මම ලෙක්චරර් කෙනෙක් මමනේ කියන්නේ මම බිස්නස්මන් කෙනෙක් නේද ඒ වගේ අපි දානවා මම කෙනෙක් කියන එක තමයි වරු කියන එක මෙතන අදහස් කරන්නේ කෙනෙක් නේද මම ගුරුවරයෙක් එක ගුරුවරයෙක් ගුරුවරයෙක් කියන එක තමයි මෙතන මේ කියන ටීචර් කෙනෙක් අර කෙනෙක් කියන වගේ තමයි මෙතනදී වරු කියන එක දාන්නේ නානරු ටීචර් මම ටීචර් ඒක හදාගන්න තමයි මොකද්ද ඉන්න වෘත්තිය නේද නානරු හවුස් වයිෆ් නානරු හවුස් වයිෆ් මම හවුස් වයිෆ් කෙනෙක් නේද ඔයා කවුද நீங்க யார் நீங்க யார் ඔයා කවුද நீங்க யார் ඔයා කවුද එන්න වයස අන්න දැන් වයස තමන්ගේ වයස නේද එතකොට වයස බලන්න මෙතනින් දාගන්න මොකක් හරි වයස එන්න වයස 40 මගේ වයස 40යි නේද දැන් මම මේකේ ප්‍රශ්නේ මම දාන්න දැන් තව කෙනෙකුට ප්‍රශ්නයක් කියනකොට වය දූ කියන්නේ මොකක්ද? දැන් වය දූ
වෛද කියන එකත් හරි. වෛද කියන්නේ ලේඛන භාෂාවෙන්. ලේඛනයේ කතන දෙකම වෛද කියලා කියවෙන්න පුළුවන් සමහර කෙනෙක්. බොහෝ දුරට කතන විහාරයට ගොඩක් වයස කියලා කියනවා. වයස. උங்களோட வயசு எத்தனை? උங்களோட வயசு எத்தனை? වාගේ වයස කීයද කියලා අහන්න පුළුවන්. මේ ටික ලියාගමුකෝ අපි ඉස්සෙල්ලා.
முடிஞ்சுதா? எழுதி முடிஞ்சுதா? இன்னும் எழுதுறீங்களா? முடிஞ்சுதா? இன்னும் எழுதுறீங்களா? இவரது தாமல் இயனது. இன்னும் எழுதுற ஆக்கள் இருந்தா சொல்லுங்க. இன்னும் எழுதுற ஆக்கள் இருந்தா சொல்லுங்க. தாமல் இயனா இன்னும் கியா இல்ல போல என்ன நேவகினி இல்ல போட. சரி பாருங்க முதலாவது பலான பலவிதம் எந்த பெயர் ඉන්දික சரி இது කෙනෙක් කාන්න පුළුවන් වෙයි මෙතන එක දැන්නේ ඉන්දික කියලා නිකම් කයන දාන්න. එයි අපි ඉගෙන ගත්ත නේද පාඩමක් නේද? කානා වචනයක මැදට හරි අගට හරි ස්වාධීනව આવොත් තනියෙන් આવොත් ඒක හ වෙනවා කියලා. ඒක නිසා තමයි මේක ඉන්දි හ වෙලා හරියන්නේ නැහැ. ඉන්දි ග වෙලත් හරියන්නේ නැහැ. ඒක නිසා මේක කම ගන්න ඕන නිසා තමයි අල් කයන දැන් ඉන්දික. right ඊළඟට ඒක තමන්ගේ නමට අදාළ වෙන්නේ මම කොහොමද තමන්ගේ නම දාගන්න කියලා. එතකොට තමන්ගේ තොරතුරු ටික දානකොට ඒ තමන්ගේ තොරතුරු ටිකෙන් දාන්න පුළුවන්. එන්න පෙර මගේ නම උංගඩ පෙර එන්න ඔයාගේ නම මොකක්ද? මේක මම කිව්ව පෙර කියන එක පෙර කියලා තියෙන්නත් පුළුවන් කියලා. පෙර යන්න අවුලයි. පෙර කතර විභාගෙදි මේක දාන්නත් පුළුවන්. පෙර. சரியா? அடுத்தது இரண்டாவது வேணிக்க எந்த ஊர் கண்டி මගේ ගම කැන්ඩි නුවර එந்த ஊர் කන්ඩි දෙමළෙන් කන්ඩි කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් කැන්ඩි කියවට දෙමළෙන් කන්ඩි. එතකොට අපේ ගම් වලට කොහොම කියනවද? ඒ වගේ වෙනස් මේකක් තියෙනවා නම් කවන්නේ දැනට තමන්ගේ නම සිංහල කියන විදිහට දාගන්න දැනට. බොහෝ දුරට සිංහල වචනට සමාන වචනයක් තමයි යන්නේ. සමහර පද තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් නුගේ ගොඩ කියන නුගේ ගොඩයි, කොට්ටාව කියන කොට්ටාවයි, මහරගම කියන මහරගමයි. ඔය අගට අයි શબ્දයක් කියන ස්වභාවයක් තියෙනවා. දැනට අපි මහරගම කොට්ටාව කියලා එහෙම දාගන්න. අපි ඉදිරියේදී අපි ඒවා කතා කරමු. තවදුරටත් වැඩි දුරටත් ඉගෙන ගන්නකොට අපි ඒවා කතා කරගමු කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඊළඟට දැන් නුගේ මොනවාද නිගම්බ නීගමෝටි කියන නීර් කොළඹු අන්න ඒ වගේ හලාවතට කියන සිලාවම් අන්න ඒ වගේ සමහර පද තියෙනවා ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ දෙමළ වචනේ වෙනස් නෙවෙයි. දැන් කැන්ඩි මහනුවර කියන එකට කණ්ඩි කියන්නේ නේද? ඒ වගේ සමහර ඒවා වෙනස් තියෙනවා. සමහර ඒවා ටිකක් ළඟින් යනවා තියෙනවා. සමහර ඒවා සිංහල වචනෙම තමයි. නේද? එහෙමත් තියෙනවා. හරි. එතකොට දෙමළදී පොත්පත් වෙනස්කම් තියෙනවා. අපි දැනට සිංහල වචනෙම අපි ලියාගමු. එතන හරි. දැනට අපි හැම සිංහල වචනෙම ලියනවා. අවංග ගන්නේ. උංගඩ ඌර් එද ඔයාගේ ගම කෝකද? ඌර් එද කියන්නේ කෝකද? සාමාන්‍යයෙන් ගම ගැන අහනකොට එද කියන වචනෙන් තමයි යන්නේ කියලා මතක තියාගමු. ඌර් එන්න ඌර් එංග ඒ වගේ අහන්න පුළුවන්. නමුත් සාමාන්‍ය භාවිතයේ මතක තියාගන්න ඌර් එද කියලා තමයි යහන්නේ. ගම කෝකද කියලා තමයි යහන්නේ. උංගඩ ඌර් එද ඒක තමයි භාවිතය. மூன்றாவது நான் ஒரு டீச்சர். හරිලේසිනේ. මොකක් හරි තමන්ගේ පොසිෂන් එක ඉංග්‍රීසියෙන් දාගත්තා. නේද? நான் ஒரு டீச்சர். நீங்க யார்? ඔයා කවුද? நீங்க யார்? ඔයා කවුද? ඒක දෙමළෙන්ම කිව්වා. මොනවද ඉංග්‍රීසියෙන්ම කිව්වා. උත්තර දෙන්න நான் ආවල්. එන්න වයස 40. ඒක වයදු කියලා ලිව්වත් කමන්නේ කෙනෙක්. එන්න වයස 40. මගේ වයස 40යි. 50යි 60යි නේද 20යි 30යි ඒවා ඔහොම දාන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ දැන් මෙහෙම කියලා වෙරලා එන්න වයස දාලා වෙරලා නේද? ඉතින් එහාට කියව ගන්න බැර නම් තමයි අවුල තියෙන්නේ. ඉලක්කම් ටික කරලානේ තියෙන්නේ නේද? ඒකට ඉලක්කම් ටික තාම බැර නම් ඒක කියව ගන්න අමාරුයි නේද? ඉලක්කම කියව ගන්න අමාරු නේද? ඒ ඉලක්කම් ටික චුට්ටක් බලා ගන්න. එන්න වයස 40. උංගඩ වයස එතනයි. උංගඩ වයස එතනයි. ඔයාගේ වයස කීයද? උංගඩ වයස එතනයි. ඔයාගේ වයස කීයද?
சரியா இந்த அம்மாட பேர் குசுமா உங்களோட அம்மாட பேர் என்ன சரியா இந்த அம்மாட சரியா අම්මාඩ පෙර් කුසුම. ඒකට එන්න අම්මාඩ පෙර් කියලා වෙලා තමන්ගේ අම්මගේ නම දාතයි. අම්මාඩ පෙර් තමන්ගේ අම්මගේ නම දායි. මේකත් තියාගන්න. இதுவும் வழிந்து கொள்ளும். சரியா முடிஞ்சுதா? சரி. எந்த அம்மாட பெயர் குசுமா. மගේ අම්මගේ නම කුසුමා. උංග ඩ මේක ඩ දාගන්න. උංග අම්මාට කියලා කතර මෙහෙම තියෙනවා. උංගඩ අම්මාட பெயர். உங்களோட அம்மாட பெயர் என்ன? உங்களோட அம்மாட பெயர் என்ன? ඔයාගේ අම්මගේ නම මොකක්ද? දැන් මේ අම්මාඩ කියලා එකක් අපි ගත්තා. මේ වගේ අපිට උතන්ට දාන්න පුළුවන් දැන්. අප්පා කියන එකට ඩ දාන්න පුළුවන්. අප්පා කියන තාත්තනේ ඩ කියලා ගත්තොත් ගේ කියන අදහස අපාඩ. now එන්න අපාඩ பெயர் මොකක් හරි නමක් දාන්න. එතකොට එන්න තம்பிட பெயர், එන්න தங்கச்சிட பெயர், එන්න மாமாட பெயர், එන්න කණවන්ඩ பெயர், කණවන් ස්වාම්පුරුෂයා. නේද? එන්න මனைவிட பெயர், මගේ බිරිඳගේ. නේද? අන්න ඒ වගේ ඩ ඩ දාගෙන යන්න පුළුවන් ගේ කියන අදහස නේද?
දැන් උංගඩ අම්මාට පේරෙන්න ඔයාගේ අම්මගේ නම මොකද්ද? දැන් ඔන්න චුට්ටක් සංකීර්ණව අපිට මේ වාක්‍ය ටික අහන්න පුළුවන් කෙනෙක්ගේ තොරතුරු ටික කියන්න පුළුවන්. නේද? දැන් ඉලක්කමුත් දන්නවා. නේ? වයස කියන්නත් පුළුවන්. දැන් මගේ අම්මගේ වයස මෙච්චරයි කියලා කියන්න බැරිද? එන්න අම්මාට වයස නේද? 60. මගේ අම්මගේ වයස 60යි. නේද? එන්න අප්පාට වයස 70. මගේ තාත්තගේ වයස 70යි. අන්න ඒ වගේ. පුළුවන් නේද කියන්න? right. දැන් ඔන්න පොඩි වෙලාවක් දෙනවා. තමන්ගේ තොරතුරු ටික චුට්ටක් හදාගන්න. ඒ කියන්නේ තමන්ගේ විස්තර ටික. මගේ නම මේක, මගේ ගම අහවල් දිහා, මගේ වයස මෙච්චරයි. අන්න ඒ වගේ තමන්ගේ තොරතුරු ටික කියන්නේ. දැන් මෙතන පවුලේ කට්ටියට ආවහම පස්සේ මගේ අම්මගේ නම, අම්මගේ වයස, තාත්තගේ නම, තාත්තගේ ගම, තාත්තගේ වයස ඔය ඔක්කොම ගලපන්න පුළුවන් නේද? දැන් නිකන් මගත් එක්ක චුට්ටක් කියන්නකෝ නේ ඉස්සල්ලාම කොහොමද කියන්නේ මගේ නම කමල්. தமிழ்ல சொல்லுங்க பாப்போம். මගේ නම කමල්. எண்ட பெயர் கமல். නල්ල. මගේ අයියාගේ නම චමින්ද. අයියාගේ නම් අයියා නම් අන්නනේ. எண்ட அண்ணாட பெயர் சமிந்து. අන්න රයිට්. එන්න මගේ අන්නාඩ අයියාගේ පෙයර් චමින්ද නේද? මගේ අයියාගේ නම චමින්ද. එන්න අන්නාඩ පෙයර් චමින්ද. රයිට්. මගේ තාත්තගේ ගම කොළඹ. කොළඹට කියන කොළඹ කියලා. சொல்லுங்க. எண்ட அப்பாட ஊர் கொழும்பு. එන්න අප්පාට ඌර් කොළඹ. එන්න අප්පාට ඌර් කොළඹ. ඊළඟට මගේ කණවන් කියන්නේ ස්වාම පුරුෂයා. මගේ හස්බන්ඩ්ගේ වයස 40යි. කොහොමද කියන්නේ? එන්න නේ கணவன் කණවණ්ඩ வயசு 40. අන්න හරි. එන්න කණවණ්ඩ වයස 40. නේද? මගේ හස්බන්ඩ්ගේ වයස 40යි. ආන්න ඒ වගේ දැන් විස්තර ටික කියන මහන්ඩ වයස, මගේ පුතාගේ වයස, එන්න මහල්ඩ වයස, මගේ දුවගේ වයස නේද? එතකොට එන්න කණවණ්ඩ අම්මාට වයස දැන් බලන්න. එන්න මගේ කණවණ්ඩ ස්වාමපුරුෂයාගේ අම්මාට පෙයර් අම්මගේ නම, මගේ හස්බන්ඩ්ගේ අම්මගේ නම. අන්න ඒ වගේ. ඒතර එන්න කණවණ්ඩ අම්මාට තම්බුඩ පෙයර් මගේ ස්වාමපුරුෂයාගේ අම්මගේ මල්ලිගේ නම. ඕන දෙයක් ගන්න පුළුවන් නේ. ඕන තරම් මේක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. හරි. එච්චර ඕනේ. පවුලේ තොරතුරු ටික. හරිද? තමන්ගේ පවුලේ තොරතුරු ටික විස්තර 10ක්වත්. දැන් මෙතන පස්වෙනි වාක්‍යයට ආවා කියලා කියන්නේ මෙතන ගන්න පුළුවන් අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා ස්වාම පුරුෂයා බිරිඳ ඔය ඔක්කොම ගන්න පුළුවන් නේතරනේ. තමන්ට දරුවෝ ඉන්නවා නම් දරුවන්ගේ විස්තර ඒවත් ගන්න පුළුවන් නේ. එතකොට සාමාන්‍යයෙන් වාක්‍ය 10කට විතර සෙට් වෙන්න 10ක් 8ක් වගේ සෙට් වෙන්න තමන් ගැන පොඩි විස්තරයක්, කෙටි විස්තරයක්. හරි නේද? බලා ගන්නකො, හදා ගන්නකො බලන්න ටක් ගන්න. දෙමළ අකුරින් හදා දෙන්න යන්න එපා ටිකක් වෙලා එයි. නේද? සිංහල අකුරින් හරි කමන්නේ arrange කරගන්න කියනකොට කියන්න ලස්සනට. දෙමළ අකුරින් හොඳට ලියන්න පුළුවන් අය කමන්නේ දෙමළ අකුරෙම ලියා ගන්න. හරි පොඩි වෙලාවක් දෙන්න විනාඩි 5ක් දෙන්න හදා ගන්නකො බලන්න. එක එක්කෙනාගෙන් අහනවා ඒක ප්‍රසන්ට් කරන්න ඕන. වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? වරදින්න තමයි තියෙන පන්ති. වැරදි වෙයිද කතා කරන්න පුරුදු වෙන්න තමයි තියෙන්නේ. තමන්ගේ තොරතුරු ටික හදා ගන්න බලන්න.
சரி எல்லாரும் முடிஞ்சுதா? எல்லாரும் முடிஞ்சுதா? நம்ம வருது. ஆமாண்ணே. சரி ஓகே. தொடங்குவோமா? பட்டாங்காவது தொடங்குவோம். முதலாவது பத்மா ஹேராத். சரி நீங்க சொல்லுங்க. என் பெயர் பத்மா. என் ஊர் லுணுகலை. என் அம்மாட பெயர் இந்திராணி. என் அண்ணாட பெயர் குமார். என் தம்பிட பெயர் அனுர. எனது அக்காட பெயர் மது. சரி நல்ல, ரொம்ப நல்ல. சரி இரண்டாவதாக சிந்தா. എൻ്റെ പേര് ചിന്താ ദിൽരുക്ഷി. சரி എൻ്റെ വയതു 41. நல்ல. എൻ്റെ ഊർ അമ്പലംവടை. ம் ഞാൻ ഒരു ടീച്ചർ. ம் എൻ്റെ കണവന്റെ പേര് സഹൻ. சரி എൻ്റെ അമ്മയുടെ പേര് കുസുമലത. ம் എൻ്റെ അമ്മയുടെ വയസ്സ് 72. ம் എൻ്റെ അപ്പാടെ പേര് കരുണാരത്ന. ஆ എൻ്റെ അപ്പാടെ വയസ്സു 71. ம் சரி நல்ல, ரொம்ப நல்ல. ஜனித். ஹலோ, சொல்லுங்க. എൻ്റെ പേര് ജനിത്. എൻ്റെ അപ്പാടെ പേര് പ്രേമദാസ്. എൻ്റെ അമ്മാടെ പേര് റാണി. ம் എൻ്റെ എൻ്റെ ഊർ ഹോമാഗമേ. എൻ്റെ അപ്പാടെ ഊർ ரத்னபுரை. நல்ல அப்பாடு அம்மாது ஊர் மகாரகமை. நல்ல. நான் நானூர் இன்ஜினியர். ரைட். இந்த அப்பாடு ஃபார்மர். அப்பா ஒரு ஃபார்மர். நல்ல. அப்பாடு ஒரு ஃபார்மர். ம் சரி நல்ல, ரொம்ப நல்ல. கசுனி நீங்க சொல்லுங்க. എൻ്റെ പേര് കസുനി ധനഞ്ജന. എൻ്റെ ഊർ പതിയത്തലാവി. ഞാൻ ഒരു ടീച്ചർ. എൻ്റെ വയസ്സു 38. എൻ്റെ അമ്മയുടെ പേര് ഗുണവതി. എൻ്റെ അപ്പാടെ പേര് തിലകരത്ന. എൻ്റെ കണവന്റെ പേര് ചതുരാംഗ. நல்ல, நல்ல, ரொம்ப நல்ல. சரி மற்றவர் நிமாஷா. நிமாஷா ஜெயசுந்தர். சொல்லுங்க. 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 මට ඇහෙන චුට්ටක් මේ සවුන්ඩ් එක මදි. චුට්ටක් මයික් එක ළඟට වෙලා පොඩ්ඩක් කතා කරන්නකෝ. എൻ്റെ പേര് നിമാഷ. എൻ്റെ ഊർ ശ്രീനഗർ. ഞാൻ ഒരു മാനവി. എൻ്റെ വയസ്സ് 25. എൻ്റെ അമ്മയുടെ പേര് പ്രിയങ്ക. എൻ്റെ അമ്മയുടെ വയസ്സ് 53. എൻ്റെ അപ്പാടെ പേര് ജയമുഖി. എൻ്റെ അപ്പാടെ വയസ്സ് 52. நல்லா. சரி ரொம்ப நல்லா. சத்மி. சத்மி. എൻ്റെ പേര് സത്മി. എൻ്റെ ഊർ ഭക്തർമുല്ലേ. ഞാനൊരു സ്റ്റുഡന്റ്. എൻ്റെ വയസ്സ് 11. എൻ്റെ അമ്മയുടെ പേര് ഉദയനി. 11 19 11 11 11 11
9 19 19 19 19 ആ എൻ്റെ അമ്മയുടെ പേര് ഉദയനി, എൻ്റെ അപ്പാടെ പേര് സുസിൽ, എൻ്റെ അക്കാടെ പേര് കെത്മി, എൻ്റെ അണ്ണാടെ പേര് സനോത്, എൻ്റെ നല്ല അപ്പാടെ ഊർ കൊലുമ്പു, എൻ്റെ അമ്മാടെ ഊർ മഹർഗമി. நல்ல ரொம்ப நல்ல இந்த செனலி இது செனாலி இது സെനലി. செனலி ரைட் நல்ல சொல்லுங்க செனலி. എന്റെ പേര് സെനലി. ம் എന്റെ ഊർ പന്നിപ്പിട്ടിയെ. ம் ഞാൻ ഒരു ടീച്ചർ. ம் എന്റെ വയസ്സ് 24. ம் എന്റെ അമ്മയുടെ പേര് ഹിമാലിക. ம் എന്റെ അമ്മയുടെ വയസ്സ് 52. ம் എന്റെ അപ്പാടെ പേര് മഞ്ജുള. நல்ல അപ്പാടെ വയസ്സ് 54. എന്റെ പാഠശാല സമുദ്രദേവി മഹളിർ വിദ്യാലയം. ம் കേക്ക് വിരുപ്പം. ஓ சரி எனக்கு கேக் விருப்பம். நல்ல சரி நல்ல ரொம்ப நல்ல இஷினி. எனக்கு பெயர் இஷினி. எന്റെ ஊர் கம்பஹா. எന്റെ வயசு 20. എന്റെ അമ്മയുടെ പേര് അമാനി. എന്റെ അമ്മയുടെ വയസ്സു 50. എന്റെ അപ്പാടെ പേര് മെർവിൻ. എന്റെ അപ്പാടെ ഊർ കണ്ടി. എന്റെ അക്കാടെ പേര് ഐസിക. എന്റെ അക്കാടെ വയസ്സു 28. நல்ல சரி இப்ப பாருங்க எவ்வளவு நல்ல மாண்டு என்ன බලන්න කොච්චර හොඳයිද කියලා නේද? නල්ලම් எல்லாரும் නල්ලම්. සරි. දැන් මේ පොඩි concept එකක් නේ අපි කතා කරේ. චූටි දෙයක් කතා කරේ. ඒක අපිට apply කරගන්න විතරයි තිබුණේ නේද? ඒක apply කරා කට්ටියම apply කරලා හොඳට කිව්වා. නල්ලම්. எல்லாரும் ரொம்ப නල්ලම්. எல்லாரும் හැමෝම எல்லோரும் லேಖன ಭಾಷාවේ කතා කරන ಭಾಷාවේ எல்லாரும் ரொம்ப நல்லம். ගොඩක් හොඳයි. சந்தோஷமா இருக்கு சத்துட்டுයි அறிவு சத்துட்டுයි எல்லாரும் ரொம்ப நல்ல. சரி ஓகே இப்போதைக்கு பாடம் எல்லாம் போதும். என்ன தினட்ட பாடம் கேட்டீங்கன்னா வாரக்கிழமை நாங்க சந்திப்போம். சரியா? உங்களை பத்தி சந்தோஷமா இருக்கு. உண்மையா சந்தோஷமா இருக்கு. எத்தனை வகையான சத்துட்டுයි நம்ம நல்ல. அனைவருக்கும் இரவு வணக்கம். இரவு வணக்கம். இரவு வணக்கம். இரவு வணக்கம்.